මම සංජය එඩියුටෙක් ආයතනයේ එඩියුකේෂන් ටෙක්නොලොජිස්ට් ලෙස කටයුතු කරනවා. අද අපි සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවේ කෝපරේට් ට්‍රේනිං LMS ලෙස Moodle නැඹුරුතාවයට කරුණු කාරණා කිහිපයක්. පළමු කාරණය වන්නේ cost effectiveness. ඊටාම අඩු මුදලකින් අපේ අරමුණ ඉටු කරගන්න පුළුවන්. proprietary software එකක් වගේ මේකට license fee එකක් නැහැ. ට්‍රේනීස්ලා නැත්තං එම්පලෝයිස්ලා වැඩිවෙන ප්‍රමාණයට මෙතන ඉන්ක්‍රමෙන්ටඩ් කොස්ට එකක් නැහැ. දෙවන කාරණය වන්නේ කස්ටමයිස් කිරීමට ඇති හැකියාව. මූඩල් කියන්නේ ස්ටැටික් වෙනස් කිරීමට අපහසු LMS එකක් නෙවෙයි. මූඩල් ඕපන් සෝස් නිසා මේකේ තියෙන කෝඩ් එක අපිට ඕනි විදිහට මොඩිෆයි කරගන්න පුළුවන්. ඊට අමතරව ප්ලගින් ඩිවලප් කරලා ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. අලුත් ෆීචර්ස් ඒ විදිහට අපිට ඇඩ් කරන්න පුළුවන්. මේ මේන් සිස්ටම් එකට හානියක් නොවෙන. ඊට අමතරව දැන් ඔයගොල්ලෝගේ ආයතනයේ ඇති ගොඩක් සෙපරේට් සිස්ටම්ස් උදාහරණයක් විදිහට ගමු QuickBook accounting system එක පාවිච්චි කරනවා. හරි නැත්නම් CRM එකක් කියන්න පුළුවන්. අපිට මේ පහසුවෙන් මේක ඉන්ටග්‍රේට් කරන්න පුළුවන්. එතකොට QuickBook අපේ accounting system එක යනවා ස්ටඩන්ට් කෙනෙක් පේමන්ට් එකක් කරලා නෑ කියලා. එතකොට Moodle එකෙත් ඒ ස්ටඩන්ට්ගේ account එක ඔටෝමැටිකලි ඩීඇක්ටිවේට් කරන්න පුළුවන්. අපි දැන් කතා කරමු ස්කේලබිලිටි කියන කාරණය ගැන. හිතන්න ඔයාගේ ආයතනයේ ටෝටල් ස්ටාෆ් එක 1000ක් කියලා. ඔයගොල්ලෝ 500ක් වැඩ කරන තව කම්පැනි එකක් ඇක්වයර් කරනවා. ස්ටාෆ් එක 1500 වුණත් Moodle එකට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ස්කේල් වෙන්න පුළුවන්. තව කන්ටෙන්ට් ටයිප්ස් කිහිපයක් සපෝට් කරන නිසා නිතරම අලුත් වර්ෂන්ස් අප්ඩේට්ස් එන නිසා ස්කේල් කරගන්න පහසුයි. ඊළඟ කාරණේ ඉතාමත් වැදගත්. මොකද ඔයා දැන් ඔෆිස් එකේ කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා. ඉතින් ඔය ස්ටාෆ් එකට ට්‍රේනිං වලට කාලේ අනවශ්‍ය විදියට වැය කරන්න බෑ. මෙතන ගොඩාක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්ෆේස් එකක් තියෙන හින්දා ඒගොල්ලොන්ට යූසර් මැනුවල් එහෙම ලොකුවට ඕනි වෙන්නේ නැහැ. ඊට අමතරව Moodle එකේ තියෙන්නේ අපි කියන්නේ intuitive user interface එකක් කියලා. මේකට අපි ඉවෙන් අපිට තේරෙනවා මේක මෙතන ක්ලික් කරන්න ඕනේ. එතකොට මගේ කෝස් එකේනවා මේ ක්විස් එක මෙතනින් එබුවාම හරි. අන්න එහෙම අපිට ඉවෙන් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මේක තව මොබයිල් ෆෝන් එකකිනුත් ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් ඔයා බස් එකේ යන ගමන් වුණත් ට්‍රේනින් එකට සහභාගී වෙන්න පුළුවන්. ට්‍රැකින් ඇන්ඩ් රිපෝටිං HR ඩිපාර්ට්මන්ට් එකට තියෙන ඉතා වැදගත් ෆන්ක්ෂන් එකක් තමයි එම්ප්ලොයිස්ලාගේ ප්‍රෝග්‍රස් එක මොනිටර් කරන එක. ඒගොල්ලෝ එක්සෑම් රිසල්ට්ස් ට්‍රැක් කරලා මුළු ස්ටාෆ් එකේම ප්‍රෝග්‍රස් සමරි රිපෝට්ස් ඉතා වැදගත්. අපි ඉතින් මේ කවුණු තව ලස්සන නමකින් හඳුන්වමු. data driven insight කියලා. ඇකඩමික් ඉන්ස්ටිටියුට් එකක ස්ටුඩන්ට්ලා වගේ නෙවෙයි. කෝපරේට් ට්‍රේනින් එකක එන්ගේජ්මන්ට් මොනිටර් කරලා ඒක එක්ස්පෙක්ටඩ් අවුට්පුට් එකට මැච් කරන්න ඕනේ.